ඔබට පුළුවන් ගිහි ජීවිතය ගත කරන කෙනෙක් විදිහට මෙන්න මේ දේ කරන්න. මොකක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සියලුම දේවල් එක්ක අපිට ජීවත් වෙන්න පුළුවන්. හැබැයි මේ දේවල් වලට නොබැඳිච්ච සිතෙක්. කවදා හරි මට මේ දේවල් වලින් වෙන් වෙන්න සිද්ධ වෙනවා කියන එක. ප්‍රියමනාප දේවල් වලින් ප්‍රියමනාප අයගෙන් මට වෙන් වෙන්න සිද්ධ වෙනවා කියන එක නිතර සිහි කරන්න. මට මේවත් එක්ක හැමදාම ඉන්න බෑ. මේවා හැම දෙයක්ම తాවකාලිකයි. මේවා අනිත්‍යයි. මේවා වෙනස් වෙලා යනවා කියන එක සිහි කරන්න. අන්න එතකොට ඔබේ හිතත් චුට්ටක් හරි මේ දේවල් වලින් මේ බැඳීම් වලින් අනවශ්‍ය ලෙස බැඳීලා යන දේවල් වලින් නිදහස් වෙලා හිතට සැහැල්ලුවක් උදා කරගන්න පුළුවන්. ඔබට පුළුවන් ගිහි ජීවිතය ගත කරන කෙනෙක් විදිහට මෙන්න මේ දේ කරන්න. මොකක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සියලුම දේවල් එක්ක අපිට ජීවත් වෙන්න පුළුවන්. හැබැයි මේ දේවල් වලට නොබැඳිච්ච සිතෙක්. කවදා හරි මට මේ දේවල් වලින් වෙන් වෙන්න සිද්ධ වෙනවා කියන එක. ප්‍රියමනාප දේවල් වලින් ප්‍රියමනාප අයගෙන් මට වෙන් වෙන්න සිද්ධ වෙනවා කියන එක නිතර සිහි කරන්න. මට මේවත් එක්ක හැමදාම ඉන්න බෑ. මේවා හැම දෙයක්ම తాවකාලිකයි. මේවා අනිත්‍යයි. මේවා වෙනස් වෙලා යනවා කියන එක සිහි කරන්න. අන්න එතකොට ඔබේ හිතත් චුට්ටක් හරි මේ දේවල් වලින් මේ බැඳීම් වලින් අනවශ්‍ය ලෙස බැඳීලා යන දේවල් වලින් නිදහස් වෙලා හිතට සැහැල්ලුවක් උදා කරගන්න පුළුවන්.